හැමෝටම සුබම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. අපි ජීවිතේ එදිනෙදා කටයුතු කරගෙන යනකොට අපිට අතවසු වීම සිද්ධ වෙනවා. මෙන්න මේ වගේ කමෙන්ට් එකක් නම් ඔයාලා ගෙදර අනිවාර්යෙන්ම ඇති. ඒක නිතරම පහු කරගෙන ඔයගොල්ලන් එහාට මෙහාටත් යනවා ඇති. ඉතින් මටත් පහුගිය දවස්වල සතියක් විතර ඇත්තටම සුද්ධ කරන්න බැරි වුණා. ඒ දේවල් සියල්ලක්ම මගහැරලා තිබුණ නිසා අද ඒ නිවාඩු දවසේ ඒ හැම දෙයක්ම අමතක කරලා වෙච්ච අතපසුවීමත් අමතක කරලා ඒකට සොලියුෂන් එකක් විදිහට මම අද උදේම මේ වැඩේ පටන් ගත්තා. දැන් වෙලාව හරියටම උදේ 6යි 10යි මම මේ වැඩේ පටන් ගත්තේ. උදේ 6ට. ඉතින් හරියටම 6 මාර වගේ වෙනකොට මට මේ වැඩේ ඉවර කර ගන්න පුළුවන් කමක් ඇති වුණා. ඉතින් හැම වෙලේම මම විශ්වාස කරන දෙයක් තමයි අපි එදිනෙදා ජීවිතය ගත කරනකොට අපි පිරිසිදුවට පිළිවෙලකට හැම දෙයක්ම ඩීටේල් එකක් ඇතුව පැහැදිලිව ප්ලේස් කරන්න පුළුවන් නම් ඒක අපේ මානසික සතුට තීරණය කරනවා. ඒ වගේම අපේ දෛනික කටයුතු සැහැල්ලුවෙන් කරගෙන යන්න හේතු සාධකයක් වෙනවා. විශේෂයෙන්ම ඒක මානසිකව බලපෑම ඉතාම වැඩි. අන්න ඒ නිසා තමයි මම ජපනිස් කල්චර් එක පොඩ්ඩක් ස්ටඩි කරනකොට මම දැක්ක විශේෂ කාරණයක් තමයි ඒගොල්ලන් අවකාශයන් වලට දෙන අවස්ථාවන් බොහොමයක්ම වැඩි. ඒගොල්ලන් එතනදී විශ්වාස කරනවා ඒ අවකාශයන් ප්‍රමාණය වැඩි වෙනකොට සහ ඒ වගේ හැම වෙලේම පිළිවෙලක් සහ හැඩතලයක් නිර්මාණය කරලා තියෙනකොට අපේ සිතුවිලි වලට ඒක විශේෂයෙන් බලපානවා කියලා. එතකොට අපිට අපේ සිතුවිලි වල පරාසය වැඩි දියුණු කිරීම තමයි ඒගොල්ලන් ඒ හරහා බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඇත්තටම ඒක ඇත්ත නේද කියලා ඒක ඩීප්ලි කල්පනා කරනකොට මම පෞද්ගලිකව ඇක්සෙප්ට් කරලා තියෙනවා. ඉතින් ඔයාලත් ඒ පිරිසුදුකම පිළිවෙල ගොඩාක් අගය කරන කට්ටිය කියලා මම දන්න නිසාම තමයි මම මගේ මේ දෛනික කටයුතු ඔයගලන් එක්ක ෂෙයා කරගන්න ඕනයි කියලා තීරණය කළේ. ඉතින් මම මේ විදිහට වැඩ පටන් ගත්තා, සුද්ධ කරා. විශේෂයෙන්ම මේ ක්ලාස් එහෙම අපි ගොඩක් වෙලාවට පාවිච්චි කරනකොට අපිට හොද ඉන්න ඕනේ නැහැ. සහ මොකද අපි හැම වෙලේම පිරිසුදුවට පිළිවෙලකට අපි අසුරලා තියෙන්නේ. ඉතින් ඒක අපිට ඕනම වෙලාවක හදිසියකදී ගන්න පුළුවන් කමක් තියෙනවා. අන්න ඒ නිසා තමයි මෙතන තියෙන විශේෂම වැදගත්කම. ඒ වගේම තමයි අපි නැවත පාවිච්චි කරලා ඇතුළට දානකොට විශේෂයෙන්ම ඒකට උචිත ස්ථානයක් තියෙනවා. අන්න ඒ ස්ථානයෙන් විතරයි අපි තියන්නේ. එතකොට පැහැදිලිවම එතන අපිට බඩුවක් නැති වුණා හරි ඉක්මනින්ම අපේ අවධානය යනවා මේ බඩුව අපිට මිස්සලා තියෙනවා වගේ එහෙම දෙයක් වෙනවා. ඉතින් ඔය විදිහට තමයි ඔයාලත් මේ විදිහට පුරුදු වුණොත් මම නම් හිතන්නේ ඒක ඔබේ ජීවිතයට ඉතාම වටීවි. අපි දවසෙන් ලොකු කාල ප්‍රමාණයක් මෙන්න මේ කබඩ් එක පහු කරගෙන ඉස්සරහට යනවා. පස්සට යනවා. අපේ දෛනික කටයුතු සිද්ධ කරනවා. ඉතින් ඇත්තටම ඒක අපේ මෙන්ටලි අපේ මානසික ක්‍රියාකාරකම් වලට මේ අපිලිවෙල අපි නොදැනුවත්වම සිද්ධ වෙනවා. ඒ වගේම විශේෂයෙන් ඔයගලන්ට මම මේ ක්ලාස් එක සුද්ධ කරන විදිහ මේ පෙන්නන්නම්. මම මෙතනදී කිසිම අවස්ථාවකදී ග්ලාස් එක අතින් අල්ලන්නේ නැහැ අපි භාවිතයට ගන්න තැන්. විශේෂයෙන්ම මෙන්න මේ බොටම් පාර්ට් එකෙන් විතරයි මම අතින් අල්ලන්නේ. හරියටම කිව්වොත් අපි ග්ලාස් එකේ නෙක් එක කියලා කියනවනේ. කියන්නේ ග්ලාස් නෙක් එකෙන් විතරයි අල්ලන්නේ. අනිත් හැම අවස්ථාවකදීම මම ක්ලෝත් එකක් පාවිච්චි කරලා තියෙනවා. ඉතින් අවසානයේදී මෙන්න මේ විදිහට හැම දෙයක්ම පිළිවෙලකට නීටකට අසුරලා මගේ වැඩ කටයුතු ඉතිරි දේවල් වලට යන්න මට අවස්ථාව හම්බුණා. ඒ උදේම පිළිවෙලක් ඇතුව තමයි මේ දවස පටන් ගත්තේ. ඉතින් සතුටුයි. cheerio.